හායි අද බදාද දවසක් ඉතින් අද කොහොමද මගේ දවස ගත වෙන්නේ කියලා තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න රෙඩි වෙන්නේ. ඉතින් ඔන්න උදේම අද දෙරණ නිවුස් channel එකේ ටෙලිකාස්ට් වෙන mornings program එක කරන්නයි මං ආවේ. පුංචි වැඩක් තිබ්බ උදේම ඒකත් ඉවර කරලා ඩිවිෂන් එකේ ඉඳගෙන මුලින්ම hair එක තමයි අද මම හදාගත්තේ. මොකද මේකප් එකේ මගේ කෝපරසන්ට මේකප් දානවා නිසා. ඊට පස්සේ මේකප් දාගෙන ඔන්න මගේ ෆයිනල් ලුක් එක මං මෝනින්ග්ස් වල අඳින්නේ ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ টොප්ස්. ඊට පස්සේ මෙන්න මේ විදියට මම ඔයාලට මගේ ෆයිනල් ලුක් එක අරගෙන ආවා. මේ ප්‍රෝග්‍රෑම් එක අතරතුර ගත චූටි වීඩියෝ එකක්. ඊට පස්සේ මට හොඳටම බඩගිනි. මම යනවා කැන්ටින් එකට. ඉතින් ඔන්න ආවා කැන්ටින් එකට. ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි ගත්තේ Nescafe එකකුත් එක්ක. ඉතින් ඒ ඔක්කොම ඉවර වෙලා ඇවිල්ලා වතුර චුට්ටකුත් බීලා මම ලෑස්ති වෙන්නේ ඊළඟට මට කාගෙල්ස් ෂූට් එකක් තිබුණා. කාගෙල්ස් TVC එකක්. ඉතින් ඒකට යන්න රෙඩි වෙන්න ඕනේ. ඉතින් මම ඉයර්පීස් එක මගේ පැක් එකට දාලා එක වෙනම අරන් තියලා තමයි දැන් මම යන්න ලෑස්ති වෙන්නේ ඊළඟ කස්ටියුම් එක චේන්ජ් කරගන්න. කාගෙල්ස් TVC මම හිතන්නේ ඔයාලා දැකලා ඇති. මේ වෙද්දි සමහර විට අද දෙරණ නිවුස් එක අතරතුර 6:55 මේ නිවුස් එක අතරතුර තමයි ටෙලිකාස්ට් වෙන්නේ මේ TVC එක. ඉතින් ඔන්න ඔය විදිහට ඔක්කොම පැක් කරගෙන මම යනවා මේකප් එක ටච් කරගන්න. ඊට පස්සේ ලොකේෂන් එකට යන්න තියෙන්නේ හැව්ලොක් සිටි මාල් එකේ කාගෙල්ස් එකට තමයි යන්න තියෙන්නේ. ඉතින් 10:30 වගේ වෙනකොට අපි එතන ඉන්න ඕනේ. ඉතින් මේක තමයි අවුට්ෆිට් එක. මේක තමයි සාමාන්‍ය යූෂුවල් අවුට්ෆිට් එක කාගෙල්ස් ලගේ. ඉතින් මේකප් එක දාගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් දාගන්න කියන්නේ පොඩි ටච් එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ අපි ලොකේෂන් එකට යන්න පිටත් වුණා ඔෆිස් එකෙන්. ලොකේෂන් එකට ආවා. මාත් එක්ක ගියා පුන්සරා ප්‍රොඩියුසර් විදියට. ඉතින් මේ විදියට අපි දැන් ලෑස්ති වෙනවා වැඩේ කරගෙන යන්න. ඉතින් ඔන්න කරගෙන යන අතරතුර තමයි මේ ඉන්නේ මේ විදියට. කාගෙල්ස් එකේ වෙන announcement TVs එකක් තමයි තිබුණේ. ඊට පස්සේ ඉතින් ඔෆිස් එකට ආවා. ඊට පස්සේ usual kit එකට change වුණා. The nightly business report නිවුස් එක හදන වැඩ ටික තමයි දැනට මට තියෙන්නේ. ඉතින් ඒකේ වැඩ ටික තමයි දැන් මම මේ වෙද්දි මෙහෙම කරගෙන යන්නේ. ඊළඟට ඉතින් තියෙන්නේ බිස්නස් නිවුස් එකට චේන්ජ් කරගෙන රෙකෝඩින්ග්ස් අරගෙන ඊළඟට එඩිට් එක කරලා ওই වැඩ ටික තමයි සාමාන්‍යයෙන් මගේ ඩේලි මගේ තියෙන වැඩ ටික. ඉතින් බ්ලවුස් එකක් විතරයි දාගත්තේ. මොකද මෙන්න මෙහෙමනේ රෙකෝඩින්ග්ස් යන්නේ. ඉතින් මගේ ටේබල් එකට මගේ ට්‍රවුස් එක පේන්නේ නැහැ. ගොඩක් වෙලාවලට මෙහෙම තමයි මම ඩ්‍රෙස් කරගෙන යන්නේ. ඉතින් ලේසියට හැබැයි ෆුල් ඩ්‍රෙස් කරන දවසුත් තියෙනවා. ඉතින් වැඩ ටික ඔක්කොම ඉවරයි. ටී එකක් බොන්න යනවා මම. මාර්ම තේ තිබහකින් හිටියේ මට තේ එකක් බොන්න ඕන වෙලා. ඊට පස්සේ ටී එකක් බිව්වා. ඔක්කොම වැඩ ඉවරයි. දැන් ගෙදර යන්නයි හදන්නේ. තව දවසක හමු වෙමු. බයි.